අපි නිවසේ භාවිතයෙන් ඉවත් කරන කසල නිසි පරිදි බැහැර කිරීමට නොහැකි වීම අද ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙලා. ඉතින් මේ විදිහට කසල බැහැර කරන්න අපහසු වුනහම නිවසේ දුර්ගන්ධයක් හැමීම උනත් සිදු වෙන්න පුළුවන්. ඉතින් මේක ගෙදර ඉන්න හැමෝටම ඉතාමත් අප්‍රසන්න අත්දැකීමක්. ඉතින් මේ ප්‍රශ්නෙන් මිදෙන්න අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි කසල කළමනාකරන ක්‍රමයක් අනුගමනය කිරීම. මෙහිදී කසල කළමනාකරණය මූලික පියවර ආරම්භ කළ යුත්තේ ඔබගේ නිවසේ මුළු තැන්ගෙයින්. මෙහි මුල් වගකීම පැවරෙන්නේ ගෘහණියට. ඉතින් මේකට අපිට පුළුවන් පහසුවෙන්ම ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වුණු 5R ක්‍රමය අනුගමනය කරන්න. අපි අද කතා කරන්න හිතුවා ඒ ගැන. අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකක්ද මේ 5R ක්‍රමය කියලා කියන්නේ. අපි මේ 5R ක්‍රමය අනුගමනය කිරීමට පෙර මූලිකව කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි අපි නිවසේ ඉවත දමන කසල නිසි පරිදි වර්ගීකරණයට ලක් කිරීම කරන්න ඕනි. ඒ සඳහා අපිට පුළුවන් බඳුන් කිහිපයක් භාවිතා කරන්න. දිරන ද්‍රව්‍ය, ප්ලාස්ටික්, වීදුරු වගේ කොටස් වලට අපිට මේක කඩා ගැනීම කරන්න පුළුවන්. මේ විදිහට වෙන් කරගත්තට පස්සේ අපිට පුළුවන් 5R ක්‍රමය හරහා මේ කසල නිසි පරිදි කළමනාකරණය කර ගැනීම. ඒකෙදි අපිට මුලින්ම කරන්න පුළුවන් රිජෙක්ට් ප්‍රතික්ෂේප කිරීම. මේ ක්‍රමය මගින් කසල ලෙස ඉවත දමන ද්‍රව්‍ය අපිට පුළුවන් ප්‍රතික්ෂේප කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් පොලිතීන් නුර, ප්ලාස්ටික් වගේ දේවල් භාවිතය අවම කිරීම කරන්න පුළුවන්. ඊළඟ පියවර තමයි රෙඩියුස් අවම කිරීම. මෙහිදී සිදුවන්නේ කසල ජනනය වන ආකාර අවම කිරීමයි. රෙඩියුස් අවම කිරීම. මෙහිදී සිදුවන්නේ කසල ජනනය වන ආකාරය අවම කිරීම. මේ සඳහා අපිට පුළුවන් වෙළඳ පොලෙන් ගෙන එන ද්‍රව්‍ය සඳහා shopping උර වෙනුවට රෙදි බෑග් එකක් වගේ දෙයක් භාවිතා කිරීම කරන්න පුළුවන්. මේ දේවල් වලින් අපිට පුළුවන් පොලිතින් භාවිතය අවම කිරීම. රීයුස් නැවත භාවිතය. නැවත භාවිතය මගින්ද කසල ජනනය වීම වළක්වා ගන්න අපට පුළුවන්. දැනටමත් නිවසේ තිබෙන shopping බෑග් ඉවත දැමීම වෙනුවට අපිට පුළුවන් නැවත නැවත භාවිතා කිරීම සිදු කරන්න. ඉතින් පොලිතින් විතරක් නෙමෙයි, ප්ලාස්ටික්, වීදුරු බෝතල් වගේ දේවල් වුණත් අපිට පුළුවන් නැවත නැවත භාවිතයට ගැනීම සිදු කරන්න. මේ තුලින් කසල ජනනය වීම අවම කර ගැනීමට අපිට පුළුවන්. රීෆෝම් ප්‍රතිසංස්කරණය. නිවසේ එකතු වන කසල ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක්ද අපිට ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මේකෙදි අපිට පුළුවන් නිවසට රැගෙන එන ප්ලාස්ටික් බෝතල් වල උඩ කොටස කපලා ඒක අපිට පුළුවන් පලා ද්‍රව්‍ය වගා කිරීම සඳහා බඳුනක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම නිවසට රැගෙන එන වීදුරු බෝතල් වලින් අපිට පුළුවන් නිවසේ අලංකරණයට විවිධ නිර්මාණ කරන්න පුළුවන්. ඉතින් මේවා කරොත් ඔයාට නිවසේ අලංකරණය විතරක් නෙමෙයි ආර්ථික වාසියක් උනත් ලබා ගැනීම කරන්න පුළුවන්. රීසයිකල් ප්‍රතිචක්‍රීයකරණය. ඉතින් ඉහත මම සඳහන් කරපු ක්‍රම 4ම අනුගමනය කිරීමෙන් පසු ඉතිරි වන කසල අපිට පුළුවන් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමු කරන්න. මේකෙදි අපිට පුළුවන් ක්‍රම කිහිපයක් අනුගමනය කරන්න. මුලින්ම අපිට පුළුවන් සෑම විටම ඉවතලන ද්‍රව්‍ය ආම වන ආකාරයට එදිනෙදා අපේ ක්‍රියාකාරකම් කිරීමට අපි පුරුදු වෙන්න ඕනි. ඉතින් උදාහරණයක් විදිහට මම කියනවා නම් අපි ආහාර බෙදා ගැනීමේදී අපිට කන්න පුළුවන් තරම් ප්‍රමාණයක් අපි බෙදා ගැනීම තුලින් අපිට පුළුවන් නිවසේ ජනනය වෙන කැලි කසල ප්‍රමාණය අවම කරන්න. ඉතින් මේක අපි හැම වෙලාවෙම අපේ දරුවන්ටත් පුරුදු කිරීම කරන්න ඕනි. ඒ වගේම අපිට පුළුවන් නිවසේ ඉවත දමන යකඩ, වීදුරු බෝතල් වගේ දේවල් ඒවා එකතු කරන්න එන පුද්ගලයන්ට ලබා දීලා මුදලක් ලබා ගැනීමත් කරන්න පුළුවන්. ඉතින් මේ ඉහත සඳහන් කරපු දේවල් නිවසේ ගෘහණියට විතරක් කරන්න අමාරු දෙයක්. ඉතින් මේකට නිවසේ සිටින අනිත් සියලුම සමාජිකයන් දායක කර ගැනීම කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳ දෙයක්. ඉතින් ඔයා මේ විදිහට ඔයාලගේ ගෙදර කසල නිසි පරිදි කළමනාකරණය කරොත් ඒක ඔයාගේ ගමේ කසල ප්‍රශ්නය හෝ එහෙම නැත්නම් ඔයාගේ නගරයේ කසල ප්‍රශ්නය විසඳීමට මූලික පියවරක් වෙනවා. ඉතින් මේ විදිහට පවුලෙන් ඔයා වෙනස් වුණොත් ඒක නගරේ අයට වෙනස් වෙලා ඒක මුළු රටටම බලපානවා. ඉතින් අපි වෙනස් වෙමු. මේ විදිහට කසල කළමනාකරණය කරොත් ඔයාටත් නිවසේ කසල ප්‍රශ්නය විතරක් නෙමෙයි
මුළු රටේම කසල ප්‍රශ්නය සාර්ථකව විසඳන්න පුළුවන් වේවි. අපේ වීඩියෝ ඔයාට වටිනවා කියලා හිතනවා නම් පල්ලෙහා තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඒත් එක්කම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් ඔයාට මේ වගේ වටින වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.